අපි අද පළවෙනි පාරට අපේ චුටි පැටියව shopping එක යන්න තමයි හදන්නේ. 오른쪽 방향입니다. 그 다음은 약 200m 앞에서 오른쪽 방향. අපේ නාදිය මැනික තාම ගොඩාක් චුටි පැටියෙක්නේ. ඒ නිසා අපිට එයත් එක්ක දුර ගමන් යන්න අමාරුයි. ඉතින් අපි අපේ ගෙවල් ළඟම තියෙන ඩයිසෝ එකට තමයි එයාව අද එක්කගෙන ආවේ. සෝනිද? චුටි මණිකට ෆ්ලවර්ස් ඕන? ෆ්ලවර්ස් ඕනිද? ගෙදරින් එළියට එනකොට නම් මම හැමදාම හිතාගෙන එනවා අද නම් මෙන්න මේ දේවල් තමයි අරගන්නේ කියලා. ඒත් ඉතින් මෙතෙන්ට ආවට පස්සේ මෙතන තියෙන දේවල් දැක්කම චුටි පැටව විතරක් නෙවෙයි අපිවත් පාට පාට ලස්සන ලෝකෙක අතරමං යනවනේ. ඉතින් මෙතන තියෙන හැම දේම ගෙදර අරන් යන්න හිතෙනවා. අපිට ඕන කරන personal care things, makeup, home decors, kitchenware, snacks, toys, baby care products මේ වගේ හැම දේම ගොඩක් අඩු මුදලකට එකම තැනකින් ගන්න පුළුවන් නිසා මෙතෙන්ට ආවම ගොඩාක් පහසුයි. මේ බලන්නකෝ අපේ චුටි පැටියා දිහා. ගෙදරින් එළියට එනකොට එයා ගාව තිබ්බ එනර්ජි එක දැන් නම් සම්පූර්ණයෙන්ම අඩු වෙලා වගේ. මොනවාද මගේ අම්මි මට මේ පෙන්නන්නේ? ඇයි අනේ මගේ අම්මි මට මේවා පෙන්නන්නේ? මේ වගේ ප්‍රශ්න 1000කුත් හිතේ තියාගෙන මගේ චූටි පැටියා මම පෙන්නන ටෙඩිස්ලා දිහා බලන් ඉන්නවා. අපේ චූටි පැටියා අපි ළඟ තියෙන කලින් නම් අම්මි මෙතෙන් තියෙන හැම පාරම අප්පච්චිගෙන් ලස්සන ටෙඩියෙක් ඉල්ල ගන්නවා. ඒත් ඉතින් දැන් නම් අම්මිට ටෙඩි ඕනි වෙන්නේ නැහැනේ. ලස්සන පන තියෙන බෝනික්ෙක් ඉන්නකොට අම්මිට වෙන මොන ටෙඩිය ගන්නේ? ඩයිසෝගේ තියෙන හැම දේම කොරියන් 5000කට වඩා අඩු වෙනවා. ඒක එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක කැල්කියුලේට් කරලා බලුවම ශ්‍රී ලංකන් රුපීස් වලින් 1060ක වගේ මුදලක් තමයි වෙන්නේ. හිත පිරෙන්නයි බෑග් එක පිරෙන්නයි අපිට පඩි ගන්න ඕනේ නම් ඉතින් අපි ඩයිසෝ එකට තමයි එන්නේ. අපේ චුටි පැටියාගේ first time shopping experience එක මෙන්න මේ විදිහට තමයි ඉවර වෙන්නේ. ගිහින් එන්නම් සරන් හේයෝ.